අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් අපි ESP32 වගේ එකක් පාවිච්චි කරද්දී වෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් අපිට පාවිච්චි කරද්දී සහ මම පාවිච්චි කරද්දී මට ආපු ප්‍රශ්නයක් ඒක සාමාන්‍යයෙන් කොමන් ප්‍රශ්නයක්. ඒකට තියෙන විසඳුම සහ අපිට කරන්න පුළුවන් මොනවද කියලා තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. මෙතනදී මම මගේ ප්‍රොජෙක්ට් එකට පාවිච්චි කරේ මෙන්න මේ ESP32 කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. මේක පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් එන කොමන් ප්‍රශ්නයක් සහ මට ආපු ප්‍රශ්නයක් තමයි මේක අපි ලැප් එකට හරි PC එකට හරි කෝඩ් එක අප්ලෝඩ් කරන්න මේක කනෙක්ට් කරද්දි මේක අපි බෝඩ් එක සිලෙක්ට් කරාට අපිට කම්පෝට් එකක් පෙන්වන්නේ නැහැ. එතකොට අපිට කෝඩ් එක මේ බෝඩ් එකට අප්ලෝඩ් කරගන්න බැරි වෙනවා. අන්න ඒ ප්‍රශ්නේ මටත් ආවා. මට ආපු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබ්බා. මේක කනෙක්ට් කරන්න අවශ්‍ය ඩ්‍රයිවර්ස් PC එකේ හෝ ලැප් එකේ හරි ඉන්ස්ටෝල් කරලා තියෙනවද? එහෙම නැත්නම් කේබල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම මේක කනෙක්ට් කරද්දී අපි මේකට අවශ්‍ය ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. අපි මේ ඩ්‍රයිවර්ස් අඳුරගන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ නම් මෙතන තියෙන මයික්‍රෝ USB එක. ඔය මයික්‍රෝ USB එක ළඟ IC එකක් තියෙනවා. ඒ IC එකේ කෝඩ් එකක් ගහලා තියෙනවා. මේක ගහලා තියෙන්නේ CP2102 කියලා. එතකොට අන්නේ කෝඩ් එකට අනුව අපි ඩ්‍රයිවර්ස් හොයාගෙන ඒක ඉන්ස්ටෝල් කරනවා. සාමාන්‍යයෙන් කොමන් තියෙන ටිකක් මම කියන්නම්. CP2102 තියෙනවා නම් ඔයා ඉන්ස්ටෝල් කරගන්න Silicon Labs වල CP210X කියන ඩ්‍රයිවර් එක. එහෙම නැත්නම් CH340 හරි CH341 හරි තියෙනවා නම් ඔයා ඉන්ස්ටෝල් කරගන්න CH340 හරි CH341 in drive එක හරි ඉන්ස්ටෝල් කරගන්න. එහෙමත් නැත්නම් තියෙනවා නම් කෝඩ් එක FT232RL කියලා ඔයා ඉන්ස්ටෝල් කරගන්න FTD1 VCP කියන drive එක. මේ IC එකේ ගහලා තියෙන කෝඩ් එකට අනුව ඔයා දාලා drive එක ඉන්ස්ටෝල් කරගෙන බලන්න. එහෙමත් කම්පෝට් එක පෙන්වන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ කේබල් එක චෙක් කරලා බලන්න. මේ කේබල් එක චෙක් කරද්දිත් අපි පාවිච්චි කරන කේබල් වලින් මේකට ප්ලග් කරාට පස්සේ කරන්ට් එක එන්න පුළුවන්. මේ බල්බ් එක ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. හැබැයි එහෙම වෙච්ච පළියට අපිට කියන්න බෑ කේබල් එකේ ප්‍රශ්නයක් නැහැ කියලා. උදාහරණයක් විදිහට මම කලින් පාවිච්චි කරපු කේබල් එක මේ තියෙන්නේ. මේක ප්ලග් කරාට පස්සේ කම්පෝට් එකක් පෙන්වන්නේ නැහැ. හැබැයි මේ බල්බ් එක කරන්ට් එක ඇවිල්ලා ගිහින් ඉන්ඩිකේට් කරනවා. මේක ප්‍රශ්නයක් තියෙනවා අපි කම්පෝට් එකක් පෙන්වන්නේ නැහැ. එතකොට කම්පෝට් එකක් නැතුව අපිට කෝඩ් එක අප්ලෝඩ් කරන්න බෑ. හැබැයි මම ඊට පස්සේ අලුතෙන් ගත්ත USB කේබල් එක මයික්‍රෝ USB එක කනෙක්ට් කරාට පස්සේ අපිට කම්පෝට් එකක් පෙන්වනවා. ලයිට් එකත් ඉන්ඩිකේට් කරනවා. අන්න හින්දා ඔයාලටත් මේ වගේ කම්පෝට් එකක් පෙන්වන්න නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා බලන්න ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා කියලා. ඩ්‍රයිවර්ස් උත් ඉන්ස්ටෝල් කරලා කම්පෝට් එක පෙන්වන්න නැත්නම් අනිවාර්යයෙන්ම USB කේබල් එක මාරු කරලා බලන්න. ඔයාගේ කම්පෝට් එක මොකද්ද කියලා බලා ගන්න ඕන නම් ඔයාලා ඩිවයිස් මැනේජර් එකට ගිහිල්ලා බලන්නත් පුළුවන්.